ඉතින් හෙලෝ යාළුවනේ ඉතින් ඔයත් RC ප්ලේන් එකක් හදන්න ආසාවෙන් බලාගෙන හිටපු කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාගේ තමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ RC ප්ලේන් එකක් හදන්න ගියපුවාම අපිට ඕන වෙන බඩු ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් එතකොට අපිට ඒකට හදන්න ඕන මෙන්න මේ බොඩි එක හදන්න ඕන කරන දේවල් ඒක ලස්සන කරන්න පාවිච්චි කරන දේවල් අන්න ඒ ගැන විස්තර එතකොට ඒවා ගන්න තියෙන්නේ කොහෙන්ද ඒවා අපිට ඕන කරන දේවල් ඒ වගේ ගැන වීඩියෝ එකක් තමයි අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් අද මගේ වීඩියෝ එකේ ඒවා ගන්න තියෙන තැන් වගේම ලංකාව ඇතුළත ගන්න තියෙන ෂොප් ඒ වගේම මේ වගේ මිල ගණන් මම ඔයාලට හරියට මතක කියනවා. ඒ හින්දා වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරගෙන අපි බලමු අද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම ඕන කරනවා මෙන්න මේ ට්‍රාන්ස්මීටර් එක. ඉතින් මේක තමයි රිමෝට් එක. ඉතින් මේක අපිට අනිවාර්යෙන්ම ඕන RC ප්ලේන් එකක් හදනවා නම්. ඉතින් මේකට මේකේ බ්‍රෑන්ඩ් එක තමයි FlySky i6 කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත අපිට මේක ලෝ බජට් යන්න තියෙන හොඳම ට්‍රාන්ස්මීටර් එකයි රෙසිවර් එකයි තමයි මේ තියෙන්නේ. ඉතින් තව අඩුවටත් ඔයගොල්ලන්ට ගන්න තියෙනවා. ඒවයි වුණාට ඒ තරම් මේ තරම්ම සාර්ථක නැහැ. ඉතින් තව වැඩි ගණන් වලට තියෙනවා. ඒවා ගොඩක් හොඳයි රේඩියෝ මාස්ටර් වගේ බ්‍රෑන්ඩ් වලින් අපිට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ 10ට අඩුවෙන් වගේ තියෙනවා සමහර ට්‍රාන්ස්මීටර්. ඒ වගේ වෙනම් ඔයගොල්ලෝ මිලදී ගන්න හිතන්නවත් එපා. ඒව නම් ඇත්තට ගියොත් වැඩක් නැහැ ඔයගොල්ලන්ට. අරගෙන ටික කාලයක් යද්දි හිතේ අපරාධෙ මම මේක ගත්තේ. මේ වගේ එකකට ගියා නම් හොඳයි නේද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ එකක් ගන්න අනිවාර්යෙන් බලන්න. ඉතින් සාමාන්‍ය යූස් ට්‍රාන්ස්මීටර් එකක් ගත්තොත් නම් මේ වගේ ගොඩක් අඩුවට අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක 6 channel transmitter. ඒ කියන්නේ මේකට අපිට channel 6ක් විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ 1 channel එක, 2 channel එක, 3 channel එක, 4 channel එකේ විදිහට මේකටත් තව channel දෙකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගැන විස්තර කියන්නේ මේක review එකක් වගේ වීඩියෝ එකක් අරන් එන්න ඕන නම් පහලින් comment එකක් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් මම ඒ ගැනත් වීඩියෝ කරා. ඒ වගේම මේකට මම මේ විදිහේ ලිපෝ බැටරි එකක් පාවිච්චි කරලා තිනා. ඉතින් ඒ ගැනත් අනිවාර්යෙන් මේ review එකත් එක්ක මම අරගෙන එනවා. ඉතින් ඒ කොහොමද දාලා තියෙන්නේ හැටි කියලා එහෙම අරගෙන එන්නම් මම අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් මේ වගේ ට්‍රාන්ස්මිටර් එකක් ගන්න ඕගොල්ලොත් බලන්න. ඊළඟට අපි බලමු අපිට තව මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් අපිට ඊළඟට ඕන මේකට කරන්ට් එක දෙන්න මෙන්න මේ වගේ ලිපෝ බැටරි එකක්. ඉතින් මේක 3 cell ලිපෝ බැටරි එකක්. ඉතින් මේක මෙහෙම නෙවෙයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ලස්සනට කවර් එකක් එහෙම එනවා හීට් ස්ලිව් එක. එහෙම දාලා එන්න. ඉතින් ඒක නෑ දැන් මම මේක පොඩ්ඩක් කල් අරගෙන මේක පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. ඉදිමෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවත් ඇති. ඉතින් මේ බැටරි එකක් අනිවාර්යෙන් ඕන. මේක සාමාන්‍ය මිලි ඇම්පියර් 850 1500 වගේ බැටරියක් ගන්න බලන්න. ලොකු බර තියෙන බැටරි ඔයගොල්ලෝ ගන්න යන්න එපා. මොකද මුලින්ම පටන් ගන්න කෙනෙක් සාමාන්‍ය අපි ට්‍රේනින් වෙන මොඩල් නේ හදන්නේ. ඉතින් මම ට්‍රේනින් වෙන කෙනෙකුට හොඳම ප්ලේන් එක කියලා වීඩියෝ එක අරන් ඇල්ලලා දිනා. ඒකත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ channel එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බැටරිය සාමාන්‍යයෙන් මුලින්ම ගන්න කෙනෙකුට ගොඩක් හොඳ බැටරි එකක්. ඊට පස්සේ ඒත් එක්කම අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ESC එකක්. ඉතින් මේකෙත් මේ පොඩ්ඩක් වතුරට වැටිලා පිච්චිලා තියෙන්නේ. මං ගාව දැනට වෙන ESC එකක් තිබුණ නැතිනම් තමයි මේක පෙන්වන්න ඔයගොල්ලන්ට. ඉතින් මේ තියෙන්නේ මේකේ මේක මෙන්න මේ පින් එක තමයි මෙන්න මේ බැටරි එකේ අවුට්පුට් එකට අපි කනෙක්ට් කරන්නේ. ඉතින් ඒ විදිහට කනෙක්ට් කරපුවම මේකට කරන්ට් එක එනවා. ඒතකොට මේක ඔන්න දැන් නම් මේක වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැති හින්දා. ඉතින් මේක පිච්චිලා තියෙන හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට මේ බැටරි එක charge කරන්නේ මෙන්න මේ වයර් එක චාර්ජරයට කනෙක්ට් කරලා මම ඉතින් චාර්ජරේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් ඊට පස්සේ මේ ESC එක ගැන අපි කතා කරනවා නම් මේ ESC එකේ මෙන්න මේ විදිහට සිග්නල් වයර් එකයි ඊට පස්සේ ඍණයි ධනයි විදිහට තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගන්න මේ ESC වල මෙන්න මේ කහ පාට වයර් එක සුදු පාටට එන්නත් පුළුවන්. ඉතින් බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගන්නකොට බ්‍රෑන්ඩඩ් ESC එකක් ගන්න බලන්න. අර කහ පාට ESC දැකලා ඇති. ඒ වගේ වුණා ගන්න එපා. ඒවා වැඩක් නැහැ. ඉතින් ගහලා පිච්චිලා යන්න පුළුවන් කපාටම. ඒ හින්දා සාමාන්‍යයෙන් Emax ලගේ මේක Emax ලගේ BL heel කියන ESC එක තමයි. ඉතින් ඕගොල්ලන්ට තව තියෙනවා Hobby Wing ලගේ Skywalker එක එහෙම අපිට ගන්න පුළුවන්. ඉතින් 30 ampere වගේ ESC එකක් ගන්නවා නම් අවුලක් නැහැ. ඒක හොඳටම ඇති. ඉතින් ඔයගොල්ලෝ ESC එකක් ගනිද්දි අනිවාර්යෙන් ටිකක් හොඳ ESC එකක් ගන්න. අර මං කිව්ව බ්‍රෑන්ඩ් දෙකෙන් එකකින් ගන්න. ඉතින් තව එක බ්‍රෑන්ඩ් නැති මං දන්න තරමින් ඒක තමයි හොඳටම තියෙන්නේ. ඉතින් සාමාන්‍ය Skywalker කියන්නේ ගොඩක් හොඳයි. ඒක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කහපටි ESC එක නම් ගන්නම එපා. ඉතින් ඒත් එක්කම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වයර් තුනක් තියෙනවා මේ ESC එකේ. ඉතින් මේ වයර් තුන අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ බ්‍රස්ලස් මෝටර වලට.
ඉතින් මේ තියන්නේ මම පාවිච්චි කරපු බ්‍රස්ලස් මෝඩ් එකක්. ඉතින් මේකේ මේ වයර් තුනක් ඔයගොල්ලන්ට පේන්නේ නැතිනේ. මේ අන්නේ වයර් තුන තමයි මේවට කනෙක්ට් කරන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ කනෙක්ට් කරපුවම මේ මෝටරේ කැරගෙනවනේ. මේක තමයි අපි රෙසීවර් එකට සම්බන්ධ කරන්නේ. මම මේ කනෙක්ට් කරන ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. ඒ ගැන ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු. දැන් කියන්නේ අපි ඕන කරන දේවල්නේ. ඉතින් මේ විදිහට කනෙක්ට් කරනවා. ඉතින් මම පොඩි විස්තරයක් කියන්නේ. ඉතින් මේකේ අපිට අනිත් මෝටරේ කැරගෙන පැත්ත මාරු කරගන්න ඕන. මේ ඕනම වයර් දෙකක් කැමති වයර් දා අනිත් පැත්තට ওই විදිහට මාරු කරපු ගමන් එතකොට මෝටරේ කැරගෙන්නේ මේ පැත්තට නම් මේ පැත්තට කැරගෙනවා. ඒ විදිහට අපිට කැරගෙන පැත්ත වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝවල මෝටරේ ගැන කතා කරමු. ඉතින් මේ මෝටරේ මේ ඕගොල්ලන්ට පේනවාද? මේකේ අංක ටිකක් එහෙම ගහලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා 22.12 කියලා. ඒක තමයි මේ මෝටරේ සයිස් එක. ඉතින් ඊට පස්සේ මේ යටින් දෙන 1400 kV කියලා. ඒකෙන් තමයි අපි ඩ්‍රෝන් වලට, ප්ලේන් වලට, එතකොට ජෙට් එකක් හදද්දි ප්ලේන් එකක් හදද්දි මේ දෙක වෙන් කරලා ගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ප්ලේන් එකක් හදද්දි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මෝටර. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ මෝටරයක්. ඉතින් මේක 1000 kV බ්‍රස්ලස් මෝටර එක. ඉතින් මේ වගේ ඒවා තමයි අපි ප්ලේන් ඩ්‍රෝන් හදද්දි, එතකොට ඒ වගේ ජෙට් හදද්දි පාවිච්චි කරන්නේ මෙන්න මේවා තමයි. ඉතින් අපි ඊළඟට බලමු. ඉතින් මේ ගැන ඔක්කොම මිල ගණන් මම වීඩියෝ එක අන්තිමට මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නලා දුන්නේ බැටරි charge එක. ඉතින් මේක තමයි මම යූස් කරන බැටරි charge එක. මේක නම් ඇත්තම හොඳ නැහැ, ගන්න එපා. ඉතින් මාත් මේක තමයි යූස් කරන්නේ. උනාට මේ මම ඉස්සරහට වෙන එකක් ගන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් මේක නම් ලොකු ගණන් නැහැ. ඉතින් මේක ඇත්තම කිව්වොත් වැඩක් නැහැ. ඉතින් ගන්න එපා. මේ බැටරි සවුත් උනේ මේ බැටරි සවුත් උනේත් මං හිතන්නේ මේ charger එකේ හින්දා වෙන්නේ නැති. ඉතින් මෙන්න මේක තමයි charging pin එක කියලා කිව්වනේ. ඉතින් අන්නේ charging pin එක තමයි මෙන්න මේ බැටරි charger එක මෙන්න මෙතන කනෙක්ට් කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ බැටරි charger එකත් එක්ක එනවා මෙන්න මේ වගේ power cable එක. ඉතින් මේක කනෙක්ට් කරපුවාම මෙන්න මේක රතු පාටින් පත්තු වෙලා දිනන තුනම මේ බැටරි සෙල් තුනේම බැටරි බැහැලා තියෙන්නේ. ඉතින් මේක කොළ පාටින් තියෙනවා බැටරි සෙල් තුනම charge වෙලා තමයි තියෙන්නේ full charge. ඒ විදිහට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේක නම් ගන්න එපා. ඇත්තටම හොඳ නෑ. මම ඒකට ෆොටෝ එකක් මම දාන්නම්. මේ හොඳ charge එක B6 charge එකක් ගන්න අනිවාර්යයි ඔයගොල්ලෝ IMAX brand එකේ. ඉතින් ඊළඟට අපි බලමු මේක control servos මේ තියෙන්නේ. මේවා හැරවෙන්න දාලා තියෙන්නේ මම මොනවද? මේ ප්ලේන් එකක් හැරවෙන්න ඉස්සෙන්ඩ පාත් වෙන්න දාන ඒවා තමයි වෙන්න මේ තියෙන්නේ. ඉතින් මේකේ මේ ඔයගොල්ලන්ට පේනදී 9 ග්‍රෑම් කියලා තියෙනවා. ඉතින් මේක තමයි අපි මේ මෝටරේ හරවන්න පුළුවන් ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 9 කියලා වෙන්න ඕන මං හිතන්නේ තියෙන්නේ. ඒක තමයි එතකොට මේකෙත් අර විදියටම මේ වයර් තුනක් තියෙනවා ඔයගොල්ලන්ට බලපන්න සිග්නල් එකයි රීනයි දනයි ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒවා මෙන්න මේ විදිහට රිසීවර් එකට තමයි සම්බන්ධ. මේ ගැන විස්තරයක් අනිවාර්යයෙන්ම විස්තර කරගෙන මේ ට්‍රාන්ස්මීටර් එකත් එක්ක. ඉතින් එතකොට මම පෙන්නනවා ඔයගොල්ලන්ට මේවා කනෙක්ට් කරන විදිය. දැන් සර්වෝ මෝටර ගැන කියන්න තියෙන්නේ එච්චරයි. ඊළඟට බලමු අපි මේවට දාන ප්‍රොප්ලර්ස්. මේ තියෙන්නේ. මේවා තමයි ඉතින් ප්‍රොප්ලර්ස් මේවට පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ සයිස් එකක් තියෙනවා. ඉතින් එක එක විදිහේ සයිස් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය ප්ලේන් එකක් වගේම හදද්දි දාන්නේ මෙන්න මේ වගේ සයිස් දානවා. මේ තියෙන 8045 ප්‍රොප්ලර් මේ මෙතන ගහලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙයි. පේන්නේ නැති මං හිතන්නේ. මම මේ විදිහේ ප්‍රොප්ලර්ස් වල සයිස් ගහලා දිනවා. මම ඒවා ඉස්සරහා වීඩියෝ වලදී කියන. මේවට ලොකු ගාණක් නැහැ. ඉතින් සාමාන්‍ය රුපියල් 300 400ක් වගේ තමයි වෙන්නේ. තව ඉතින් අපිට විශේෂයෙන්ම ඕන දෙයක් තමයි KT foam board කියලා කියන්නේ. ඉතින් මම බෝඩ් එකක් අරගෙන පෙන්නන්න ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට පේන ඇති නේද මේ සාමාන්‍ය ලොකු බෝඩ් එකක් ඉතින් පොඩි කැල්ලක් මම අරන් පෙන්නන්න ඉන්ඩෝ චුට්ටක්. මේ තියෙන්නේ සාමාන්‍ය පොඩි කැල්ලක්. ඉතින් මේවා තමයි KT foam board කියන්නේ. මේ ඔය විදිහට කැඩෙනවා. ඉතින් මේවා මේ නිකන් සිජි ෆෝම් උත් නෙවෙයි නිකන් හයිය බෝඩ් එක. මේවා ගන්න තියෙන තැනත් මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඉතින් ඒතකන් ඉන්න රැදිලා ඊළඟට අපිට ඕන වෙනවා මේක මේ වටේ ලස්සන කරගන්න මෙන්න මේ විදිහේ ස්ටිකර් පාවිච්චි කරනවා. ඉතින් මේවත් ගන්න තියෙන KT බෝඩ් ගන්න තියෙන තැන වලම තමයි. ඉතින් ඒ ගැනත් මම දැන් ඉස්සරහට කියනවා. ඉතින් එක එක කලර්ස් වලින් ගන්න තියෙනවා. මේ ප්‍රමාණයේ සයිස් ඒ විදිහට අපිට ගන්න පුළුවන්. කන්ට්‍රෝල් සර්වර්ස් වලට දාන මෙන්න මේ කම්බි වලට කියන්නේ ඇලුමිනියම් කම්බි කියලා නේ. මට කලින් වැරදුනා චුට්ටක්. මේවට කියන්නේ සුදු යකඩ කම්බි. ඉතින් මේවා සාමාන්‍ය සුදු යකඩ කම්බියේම ගන්න තියෙන කම්බි බඩු තියෙන මේ වගේ කඩවල තියෙනවා ගන්න. ඉතින්
ඒව නම් අපිට හරියටම ෂොප් එකක් කියන්න අමාරුයි. ඉතින් මේවා හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේවා සමහර හයියයි හොඳට මේ කම්බිය නම් ගොඩක් හයියයි. මේ පේනවා ඔයාලට නමන්න ටිකක් අමාරුයි. මේ හොඳ හයිය කම්බියක් ගන්න ඕන. ඒ වගේම මට එක දෙයක් මං ගාව දැන් නැහැ. මොකද මං ප්ලේන් එකක් යවන්න ගිහිල්ලා ඒක වතුරට වැටිලා අන්තිමට ඒ කෑල්ලක් නැති වෙලා ගියා. මෙන්න මේ බැටරියට අපි කනෙක්ට් කරනවා low voltage buzzer කියලා එකක්. ඉතින් මං ඒකේ ෆොටෝ එකක් දැන් දාන්නම්. ඉතින් ඒක දැන් මං ගාව නැති හින්දා තමයි දැන් පෙන්වන්න විදියක් නැහැ. මං අර කනෙක්ට් කරනවා කියේ එක එක ඒවා කනෙක්ට් කරන විදිය ගැන විස්තරයක් එක වීඩියෝ එකක් ගෙනගෙන අන්න ඒ වීඩියෝ එකේදී මං ඒක ගැන ඒකත් ගෙනල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ charge කරන pin එක ගාවට තමයි අපි ඒකත් කනෙක්ට් කරන්නේ. දැන් අපි බලමු ඔයගොල්ලෝ බලාගෙන හිටපු දේ. ඒ තමයි මේවා ගන්න තියෙන්නේ කොහෙන්ද? ඉතින් අපි කියන්නම් මුලින්ම මෙන්න මේ ට්‍රාන්ස්මීටර් එකේ ඉඳන්ම නැවතා. ඉතින් මේ ට්‍රාන්ස්මීටර් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට 15000ත් 20000ත් අතර මුදලකට ගන්න පුළුවන් ලංකාව ඇතුළත. ඉතින් ගන්න තැනුත් මං ෂොප් එක මං අන්තිමට කියන්නම් මේ ඉලෙක්ට්‍රොනික බඩු ටික වෙනම අපිට එක තැනකින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ රිසීවර් එක දෙකම එකට තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න මේ මෝටර අපිට ගන්නත් ඉතින් එතනින්ම තමයි ෂොප් වලින්ම තමයි පුළුවන්. මේ වගේ මෝටර සාමාන්‍යයෙන් 1500ක් 2000ක් ඒ වගේ අතර ගානකට ගන්න පුළුවන්. එච්චර ලොකු ගානක් ඉන්නේ මේවා නම්. ඉතින් මෙන්න මේ සර්වර් මොඩල් 250ත් 500ත් අතර මුදලකට ගන්න පුළුවන්. ඊට පස්සේ ලිපෝ බැටරිය නම් සාමාන්‍යයෙන් මේක නම් 5800කට මම ගත්තා. ඉතින් තව අඩුවටත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ටික බ්‍රෑන්ඩඩ් බැටරියක් ගන්නවා ටික ලොකු ගානක් වෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේක් ගන්න බලන්න සාමාන්‍යයෙන් ලිපෝ බැටරියක් ටිකක් ගණන් ඉතින් 5000ක් ඒ වගේ 5000ට අඩුවෙන් වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ charger එක නම් ඇත්තටම මේක ගන්න එපා කිව්වම අර iMax ලගේ B6 charger එක මම ෆොටෝ එකක් දැම්මේ. අන්න ඒ charger එක සාමාන්‍ය රුපියල් 6000කට විතර ගන්න පුළුවන්. ඉතින් මේක නම් රුපියල් 950ක් වගේ වෙන්නේ. ඉතින් මේක නම් ඇත්තටම ගන්න එපා. අපරාධේ බැටරිය අපරාධේ ඔයගොල්ලෝ ගොඩාක් වියදම් කරලා ගන්න බැටරිය සවුත් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ESC ඒ වගේ තමයි. ඉතින් මේක නම් 2500ක් ඔය වගේ තමයි වෙන්නේ. මේක 30 ampere ESC එකක්. ampere ගාන වෙනස් වෙන්න ගාන වෙනස් වෙන වැඩි වෙන අඩු වෙනකොට අඩු වෙනවා. ඉතින් Skywalker ඒ කියන්නේ hobby wing ලගේ ඒක ටිකක් ගණන්. ඒක සාමාන්‍යයෙන් 4500ක් වගේ වෙයි. මේ ෂොප් එකට මේ ගණන් වෙනස් වෙනවා. ඉතින් ප්‍රොපෙලර්ස් උත් එහෙම තමයි. ඉතින් ප්‍රොපෙලර්ස් මම ගාන කියන්නත් ඇති 250 300ක් වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ. ඉතින් මේ පුෂ් රෝඩ් උත් ඒ කියන්නේ මේ කම්බිය සාමාන්‍ය රුපියල් 100ක් විතර එනවා මේ දිග කම්බියක් එන්නේ. ඊට පස්සේ ඉතින් මම කියන්නම් මේවා ගන්න ලංකාවේ කොහෙද තියෙන්නේ. ඉතින් මම තැන් දෙකක විතරයි දන්නේ. ඉතින් කොළඹ තියෙන තැන කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් කොළඹ ඔයගොල්ලෝ පිටකොටුව දන්නවනේ. පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ තියෙන යුනිටෙක් කියලා එක යනකොටම පිටිපස්සෙන් මට පැත්තන හරියට මතක නැහැ කොහොම හරි පස්වෙනි බිල්ඩින් එකේ දුකක් තියෙන මට අංකේ හරියට මතක නැහැ. මම හිතන්නේ පහේ තමයි තියෙන්නේ. යුනිටෙක් ට්‍රෙඩික් කියලා මොකද එහෙම කඩයක් තියෙනවා. යුනිටෙක් කියලා තමයි. ඊට පස්සේ ඒසියා කියලා එකක් තියෙනවා. ඒත් එක්කම වගේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ගන්න හොඳම තැනක් තමයි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියන්නේ. ඉතින් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ගොඩක් අඩුවට අපිට ගන්න පුළුවන්. මම ඒගොල්ලන්ගේ නම්බර් එකක් එහෙම ඕනනම් මට මැසේජ් මේ කමෙන්ට් එකක් දාන්න පහලින් මම අනිවාර්යයෙන්ම නම්බර් එක දාන්න. ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ට ගාන දැන ගන්නත් පුළුවන්. WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඒගොල්ලෝ කියනවා ඒ ගැන විස්තර. ඉතින් තව තැනක් තියෙනවා කුරුණෑගල ඉන්න කට්ටියට ඒ යවට ඉන්න කට්ටියට ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙහි නම් ටිකක් ප්‍රයිස් එක වැඩි. මාත් ඉන්නේ කුරුණෑගල තමයි. ඉතින් කුරුණෑගල ෂොප් වල තියෙනවා. ඉතින් ඒව තමයි ඉතින් මොකද්ද රත්නායක ඉලෙක්ට්‍රොනික කියලා එකක් තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ පුත්තලම් පාරේ මං හිතන්නේ මට මතක හැටියට පුත්තලම් පාරේ තමයි තියෙන්නේ. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් ගාන වැඩි ඒ වුණාට ඕන එකක් තියෙනවා. ඉතින් අර යන්න බැරි කෙනෙකුට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මාත් වෙලාවකට එහෙන් ගන්නවා. ඉතින් ඒත් එක්කම ඉස්සරහා තියෙනවා MMD ඉලෙක්ට්‍රොනික කියලා. ඊට පස්සේ මයික්‍රෝ එක එහෙම ඒ වගේ ෂොප් ටිකක් තියෙනවා. ඉතින් Google Map එකේ මේ නම් ගහපු ගමන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ලේසියෙන්ම Google Map එකේ සර්ච් කරලා බලන්න. ඉතින් කඩේ නම්බරේ ඔක්කොම හොයාගන්න පුළුවන්. ඉතින් KT ෆෝම් බෝඩ් ගන්න කොහොමද කියලා මම ඔයාලට කියන්න හිටියා නේද? ඉතින් මේවා නම KT K අකුරයි T අකුරයි. අන්නේ ඒ විදිහට ඉල්ලන්න ඔයගොල්ලෝ. ඉතින් ඒ වගේ 5mm බෝඩ් එකක් තමයි අපි සාමාන්‍යයෙන් ප්ලේනර් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ. තියෙන්නේ 5mm KT ෆෝම් බෝඩ් තමයි. තව ගොඩක් වෙලාවට. ඉතින් ඒක සාමාන්‍යයෙන් 1730කට මං ගත්තේ. ඉතින් 2000ට අඩුවෙන් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් ස්ටිකරුත් ඒ KD ෆෝම් මෝඩ් ගන්න තියෙන තරම තියෙනවා. සාමාන්‍ය අඩියක් කියන්නේ කොහොම අඩියයි පහළට අඩි 4ක් විතර දිග තියෙනවා. ඒ කියන්නේ අඩිය 4 කෑල්ලක් වහින් ඉඳන්නේ දෙන්නේ. ඒක සාමාන්‍ය මේ 275ක් වගේ වුණා මට මතක හැටියට.
ඒවත් ජීවා ප්ලාස්ටික්. ඒ කියන්නේ KD4 බෝඩ් ගන්න තියෙන්නේ ඒකම තමයි ජීවා ප්ලාස්ටික් එකේ. ඉතින් ඕගොල්ලෝ මේ Google Map එකේ සර්ච් කරලා බලන්න ජීවා ප්ලාස්ටික් කියලා ඕගොල්ලෝ ළඟම තියෙන ෂොප් එක හොයාගන්න පුළුවන්. ආයෙ තියෙනවා ශාන්ති ප්ලාස්ටික් කියලා එක්කුත් ජීවා ප්ලාස්ටික් ගොඩාක් තැන්වල තියෙනවා මම දන්න හැටියට මේ ලංකාවේ ගොඩක් තැන්වල ඒක තියෙනවා. ඉතින් ශාන්ති ප්ලාස්ටික් ඒකෙත් තියෙනවා ඔයගොල්ලන්ට මිලදී ගන්න. ඉතින් මේවා පුළුවන්. ඉතින් මේ වගේ ප්ලේන් විතරක් නෙවෙයි ඩ්‍රෝන් RC කාර් බෝට් වගේ දේවල් ඔයාලට හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හදන්න පුළුවන්. මේ වගේ මතක් පුළුවන් ඉතින් අපිට හදාගන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ප්‍රශ්නයක් ගැටලුවක් මේ ගැන තව මොනවද දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. මේ වගේ වීඩියෝ තවත් බලන්න channel එකත් එක්ක එකතු වෙලා ඉන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.